හරි ළමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ MCQ points ලබා දෙන වීඩියෝ මාලාවේ හතරවෙනි වීඩියෝ එකත් එක්ක මේකදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකා ටික තමයි විද්‍යුත් ඍණතාවයේ විචලනය, බන්ධන කෝණ විචලනය, ඒ වගේම බන්ධන දිග විචලනය. හරි. ඉස්සරම විද්‍යුත් ඍණතාවය කියන මාතෘකාවට යමු. ඊට කලින් මම පොඩ්ඩක් කියන්න ඕනේ මේවයි. මේ මාතෘකාව තුන මාර ජනප්‍රිය මාතෘකා තුනක් සාමාන්‍යයෙන් එක්සෑම් එකක මේකින් එකක් හෝ අනිවාර්යෙන් චෙක් වෙනවා. MCQ එකක් අනිවාර්යෙන් අහනම තමයි. පොඩ බලන්න මේ පාරත් අනිවාර්ය 1026 පේපරේටත් ගොඩක් කලාවට මේකෙන් එකක් අනිවාර්යෙන් එයි. ඒ නිසා ඉතින් මේ තුන හොඳට බලා ගන්න උගන්වන්නදී අනිවාර්යෙන් මේ ලකුණ ගන්න පුළුවන්. හරි විදුලනතාවයේ මාතෘකාවට යමු. විදුලනතාවය කියලා කියන්නේ මෙහෙම එකක්. සහසංයුජ බන්ධන හදපු පරමාණු දෙකක් සලකන්නකෝ. සහසංයුජ බන්ධනයක් හදපු පරමාණු දෙකක්. ඒකෙන් එක පරමාණුවකට හැකියාවක් තියෙනවා පුතා අනෙක් පරමාණුවට වඩා අර හදපු බන්ධන හදපු ඉලෙක්ට්‍රෝන යුගල තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන යුගලක් දෙනවනේ. එක්කෙනෙක් අර සමානව එකක් දෙනවා. කියලා සමානව කියලා කියන්නේ එක පැත්තකින් එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා අනිත් පැත්තෙන් තව ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. දෙන්නම සමසමව තමයි දෙන්නේ. සමසමව දුන්නට බන්ධනේ හැදුවට පස්සේ එකෙක් මොකද කරන්නේ? වැඩිපුර තමන්ගේ පැත්තට ඇදලා ගන්නවා. වැඩිපුර තමන්ගේ පැත්තට ඇදලා ගන්නවා කියලා කියන්නේ ඒ ඇදලා ගන්න එකට වැඩිපුර විද්‍යුත් ඍණතාවයක් තියෙනවා කියන එක. ඉතින් විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ එහෙනම් බන්ධන හදපු ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ඇදලා ගන්න තියෙන හැකියාව. හරිනේ උදාහරණකින් කිව්වොත් ඔන්න දෙන්නෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා සමානව සල්ලි දාලා. සමානව සල්ලි දාලා ව්‍යාපාරය පටන් ගත්තට ඔන්න ටික කාලයක් ඇද්දි මොකද කරන්නේ? එකෙක්ට වැඩිපුර ටිකක් සල්ලි තියෙනවා. ඌ මොකද කරන්නේ? තමන්ගේ පැත්තට අර ව්‍යාපාරය ඇදලා ගන්න උත්සාහ කරනවා. ඒක සාර්ථක වීගෙන වගේ යනකොට තමන්ගේ පැත්තට ඇදලා ගන්න උත්සාහ කරනවා. කියන උට විදුලනතාවය වැඩි වගේ සීනියක් තමයි දැන් මෙතන විදුලනතාවය ගැන කතා කරන්නේ නේද? හරි. ඉතින් මේ තව දෙයක් හරිද? මේ විදුලනතාවය වැඩි වෙන්න එක හේතුවක් තමයි තමන්ගේ අර ධනගතිය වැඩි වෙන එක. කියන අදිනේකාට නිකන් ධන වුණොත් එහෙම අදිනේකා ධන වුණොත් එහෙම උගේ ගාව ඉලෙක්ට්‍රෝන අඩුයිනේ. ධන කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩුයි. ඉලෙක්ට්‍රෝන අඩු එකෙක් කොහොමත් කැමති ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න. එතකොට යම්කිසි පරමාණුවක් ධන ස්වභාවයක් නැත්නම් ඉලෙක්ට්‍රෝන ඌණ ස්වභාවයක් ගන්නවා නම් උගේ විදුලනතාවය සාපේක්ෂව වෙයි. ඒක ඔළුවේ තියාගන්න. යම්කිසි පරමාණුවක් ධන ස්වභාවයක් නැත්නම් ඉලෙක්ට්‍රෝන ඌණ ස්වභාවයක් ගන්නවා නම් උගේ විදුලනතාවය සාපේක්ෂව වැඩි වෙනවා. හරි. පළවෙනියට මොන්න කියලා දෙනවා මුහුම්කරණය sp3 sp2 sp විදිහට විදුලනතාවය වැඩි වෙනවා කියලා. හරි ඒක මම පැහැදිලි කරලා දෙන උදාහරණයක් තියෙනවා ඒකෙන් පැහැදිලි කරන්න. ඊට පස්සේ ඔක්සිකරණ අංකය වැඩි වෙන විට වැඩි වෙනවා. ඔක්සිකරණ අංකය කියලා කියන්නේ නිකන් ධන ස්වභාවයක් වගේනේ. ඔක්සිකරණ අංකය වැඩි වෙන්න විදුලනතාවය වැඩි වෙනවා. ප්‍රේරිත ආරෝපණය ඍණ නෙවෙයි. ප්‍රේරිත ආරෝපණය ධන වන විට වැඩිද ඍණ වන විට අඩුද වේ. ඒ කියන්නේ ප්‍රේරිත ආරෝපණය ධන වෙන්න ඌ ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න කැමති. ඒ කියන්නේ විදුලනතාවය මොකද වෙන්නේ? විදුලනතාවය වැඩි. ඒ වගේම ඍණ වෙන්න උගාව ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් වැඩි අදින්න හේතුවක් නැහැ. හේතුවක් නැති නිසා උගේ විදුලනතාවය සාපේක්ෂව අඩුයි. හරි. ඒක තමයි විදුලනතාවය ගැන අපිට කතා කරන්න සාමාන්‍ය තියරි විදිහට උදාහරණයක් දීලා තියෙනවා බලන්නකෝ. මෙන්න මෙයාගේ විදුලනතාවය හොයන්න කියලා කියනවා කියන්නකෝ. මෙයාගේ හරිද? ඔන්න ඔයාගේ විදුලනතාවය වෙනස් වෙන විදිහ අහනවා කියලා හිතන්නකෝ. දැන් මෙයාගේ භූමිකරණය බැලුවොත් sp3 මෙයාගේ භූමිකරණය sp2 මෙයාගේ භූමිකරණය sp නේ sp එනම් විදුලනතාවය වැඩි වෙන පිළිවෙල මොකද්ද? මෙයාට වඩා මෙයාගේ වැඩි මෙයාට වඩා මෙයාගේ වැඩි. ඔහොම අපිට ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක්ම අහලා තියෙන්නේ මෙහෙම තමයි. ඊට අමතරව ඔක්සිකරණ අංකයක් ඒ කියන්නේ ඔක්සිකරණ අංකයක් බලන්න මෙතන බෑනේ කොහොමද? බලන්න පුළුවන් බලලා වැඩක් නැහැ. සමහර ඒවා තියෙනවා දැන් සමහර සංයෝග දීලා තියෙනවා ඔක්සිකරණ අංකය බලලා මෙන්න මේ විදුලනතාවය ගන්න.
සමහර වෙලාවට ආරෝපණය ධන වගේ තිබ්බොත් එහෙම විදුලිතතාවය වැඩි වෙනවා. මෙන්න මේකක ධන තිබ්බා කියලා හිතන්න. මුගේ ධන තියෙනවා. මුගේ එනවා විදුලිතතාවය අනිවාර්යෙන් වැඩි. ඒ වගේ ඍණ තිබ්බොත් එහෙම විදුලිතතාවය අඩු වෙනවා. හරි. ඉතින් මේ තියරිත් යොදාගෙන ඔයාලා ප්‍රශ්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. දැන් මේ වගේ ප්‍රශ්න දෙක තුනක් කරලා බලන්න. කරලා බලලා තමයි මේක ඔළුවට වදින්නේ. හරි. ඊට පස්සේ බන්ධන කෝණ විචලනය වීම සම්බන්ධව කතා කරන්න ඕනේ. බන්ධන කෝණ ඉස්සරෝම මෙහෙමයි. බන්ධන කෝණයක් විචලනයක් හොයන්න කියලා කිව්වහම මුහුම්කරණය මගින් දල කෝණය ලබා ගන්න ඕනේ. අපි දන්නවා සාමාන්‍යයෙන් SP නම් මුහුම්කරණය අංශක 180යි. SP2 නම් 120යි. SP3 නම් 109.5යි. ඉතින් ඕක දැනග ගන්න ඕනේ දැන් මේ මෙහෙමයි. පරමාණු දෙකක් කොහොමද තිබ්බොත් ඒ කියන්නේ SP මුහුම්කරණය තිබ්බොත් 180යි. SP2 තිබ්බොත් අංශක 120යි. SP3 තිබ්බොත් එහෙම 109.5යි. හරි. ඔක සාමාන්‍ය ඉස්සරෝම ලබා ගන්න ඕනේ මොකද්ද දල කෝණය. අපිට හරියටම කියන්න බෑ. දල කෝණය ලබා ගන්න. දැන් දල කෝණය ලබා ගත්තට පස්සේ ඒත් සමානව තියෙන්න පුළුවන් නේ. උදාහරණයක් විදිහට 120 ඒවා දෙකක් එනවා. නැත්තම් 109.5 ඒවා දෙකක් එනවා. ඉතින් කොහොමද දෙකක් ඉන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. මෙහෙමනේ. මේ වගේ පරමාණු සමාන වුණොත් නම් පුතා 109.5 තමයි. සමාන පරමාණු තිබ්බොත් වටේට. හැබැයි මේ පරමාණු වෙනස් වුණොත් මොකද වෙන්නේ? 109.5ක් ඉන්නේ නැහැ. 120ක් ඉන්නෙත් නැහැ. එතකොට අර වෙනස් වෙනවා. හරි. ඉතින් මේ දැන් මධ්‍ය පරමාණුවේ එකසර යුගල් මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් විකාශනය කරන විට කෝණය අඩු වෙයි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වගේ ජලාණුවක් වගේ ගන්නකො. ජලාණුවක වගේ නම් මේ විදිහට එකසර වලින් බන්ධන විකාශනය කරනකොට එකසර වලින් බන්ධන විකාශනය කරනකොට කෝණය මොකද වෙන්නේ? අඩු වෙනවා. කෝණය අඩු වෙනවා. ඉතින් මෙතන එක යුගලක් තියෙනවට වඩා යුගල් දෙකක් තිබ්බොත් මොකද වෙන්නේ? කෝණයේ අඩු වීම වැඩි. හරි. දැන් මෙතන තනි යුගලක් තියෙනවට වඩා යුගල් දෙකක් තිබ්බොත් මෙහෙම කෝණය අඩු වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මධ්‍ය පරමාණුවේ අරය අඩු වන විට බන්ධන විකර්ෂණය හා අනෙක් පරමාණු වල විකර්ෂණය වැඩි වී කෝණය වැඩි වේ. ඒ කියන්නේ මධ්‍ය පරමාණුව, ඒ කියන්නේ ඔක්සිජන් හරි මොකක් හරි මධ්‍ය පරමාණුවක් ගන්නකො. මේ මධ්‍ය පරමාණුවේ අරය අඩු වෙන්න මොකද වෙන්නේ? අරය අඩු වෙන්න මේ ඉතින් ළඟයි මේ. ළඟ වැඩි. ළඟ වැඩි වෙනකොට මේ විකර්ෂණය කරනවා. හැබැයි මෙතන ටිකක් ඈතින් තියෙන්නේ. ඈතින් නිසා විකර්ෂණය අඩුයි. ඒ නිසා මධ්‍ය පරමාණුවේ අරය වැඩි වෙන්න කෝණය අඩු වෙනවා. කෝණය අඩු වෙනවා. හැබැයි මෙතනදී වෙන්නේ මොකද? අරය අඩු වෙන්න කෝණය වැඩි වෙනවා. ඒ කියන්නේ H2S වලට වඩා ජලයේ කෝණය වැඩි. H2S වලට වඩා ජලයේ කෝණය වැඩි. මොකද ඒකට හේතුව සල්ෆර් වලට වඩා ඔක්සිජන් වල අරය අඩුයි. හරි ඒකත් බලලා අවසානයේ මේක බලන්නත් පුළුවන් බාහිර කාණ්ඩ නිසා හයිඩ්‍රජන් බැඳී ඇති විට හයිඩ්‍රජන්ගේ අරය අඩු නිසා ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වී විකර්ෂණය උපරිම වී කෝණය වැඩි වේ. කෝණය වැඩි වෙනවලු මෙන්න මෙහෙමයි. මෙන්න මේ විකර්ෂණයට වඩා ඔය විකර්ෂණයට වඩා මෙන්න මේක වැඩි කියලා කියන්නේ. හයිඩ්‍රජන් අතර විකර්ෂණය වැඩි ක්ලෝරින් අතර විකර්ෂණයට වඩා. මොකද මෙයාලා පොඩිනේ. මෙයාලා පොඩි වෙන නිසා පොඩි කියන්නේ මේ අර ඊටාම කුඩායිනේ. අර ඊටා කුඩා නිසා විකර්ෂණය වැඩි වෙනවා. හරි. බන්ධන දිග වෙන විදිහකට කතා කරන්න තියෙන්නේ බන්ධන දිග බලන්න හයිඩ්‍රජන් සම්බන්ධ බන්ධන කෙටිම බන්ධන යනවා. කොහේ ගියත් හයිඩ්‍රජන් සම්බන්ධ නම් කෙටිම බන්ධන. දෙවෙනි එක බන්ධන වල ස්වභාවය. චිත්ත බන්ධන වල දිග අඩුමයි. ඊට චිත්ත බන්ධන. මේ මොකද්ද? තනියකුයි කඩිරකුයි මොකද්ද? සංප්‍රයුක්ත මුහුම් අදිනකොට අපි කියන්නේ අනේ මේ වගේ බන්ධනයක දිග ද්විත්ව බන්ධනයකට වඩා වැඩි. හැබැයි තනි බන්ධනයකට වඩා අඩු.
මුහුම් කරන ඊට පස්සේ බලන්න තියෙනවා S ඒ කියන්නේ S ලක්ෂණ වැඩි වෙන්න මුහුම් කරන S ලක්ෂණ වැඩි වෙන්න බන්ධන දිග අඩු වෙනවා. S ලක්ෂණ වැඩි වෙන්න. SP 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 SP2 ඊට පස්සේ SP SP3 ඊට පස්සේ තමයි SP2 ඇවිල්ලා තියෙන්නේ. SP2 SP2 ඊට පස්සේ SP2 SP3 අවසාන වශයෙන් SP3 SP3 තමයි වැඩිම බන්ධන දිගක් තියෙන්නේ. ඒ විදිහට බන්ධන දිග විචලනයත් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මේ බෝඩ් එකේ තියෙන දේවල් ලියාගෙන ඉවර වෙලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රශ්න කීපයක් ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔයාලට මේක ගොඩ දා ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ දැන් මම හිතාගෙන ඉන්න විදියට මේ MCQ points ටික අදට නැතර කරන්න සිද්ධ වෙනවා. මට වෙලාවක් තිබුණොත් මම තව වීඩියෝ එකක් දෙයක් දාන්න බලන්න. නැත්තම් ගොඩක් වෙලාවට මේ වීඩියෝස් මේ හතරවෙනි වීඩියෝ එකෙන් MCQ points ලබා දෙන වීඩියෝස් ඉන්න ඉවරයි ඈ. සීරියස් එක ඉවරයි. හරි. එහෙනම් හොඳට එක්සෑම් එක ලියන්න. දැන් මම කියලා දුන්න දේවල් වලින් මහා මේ තේරෙනවනේ මහා ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න බෑ කියලා. නමුත් ඔයාගේ සමාජයට අර යම් උදව්වක් වෙයි මේ වීඩියෝ සෙට් එක ඔයාගේ ලකුණු ලබා ගැනීමේ දේවල් වලට නේද? අපිට යම් වාසියක් වෙයි. ලකුණු දෙකක් තුනක් එන්න බැරි කියන්නේ එන්නේ නැති ලකුණු දෙකක් තුනක් එන්න උදව්වක් හරි මේක වීඩියෝ ටික වුණා නම් ඒ ඇති ඉතින්. ඒ කියන්නේ ඔයාලට බැරි මොන හරි දෙයක් මෙතන පුළුවන් වෙලා ඔයාලට වැඩිපුර ලකුණක් දෙකක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? එතනින් ඔයාගේ මේ දැන් ලකුණක් දෙකක් එනවා කියන්නේ ලේසි නෑ හරිද? ලකුණක් දෙකක් එන එකෙන් ඔයාගේ සෙට් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ ඔයාලා ලකුණු 60ක් ගන්නවා කියලා. ඔයා 61ක් 62ක් ගන්නකොට ඔයාගේ රෑන්ක් එක එහෙම කියන්නේ සෙට් එක රෑන්ක් එක සෑහෙන විදිහට වෙනස් වෙනවා. මොකද ළමයි ගොඩාක් ඉන්නවනේ. ළමයි ගොඩාක් ඉන්න හින්දා ඉතින් ඔයාගේ රෑන්ක් එකට ඒක බලපානවා. දැන් සමහර වෙලාවට හිතන්නකෝ ඔයාගේ රෑන්ක් එක හිතන්න ඔන්න 59. හරිද? 59 රෑන්ක් එක. හැබැයි 58යි මෙඩිසින් ගන්න. මෙඩිසින් වල ඉංජිනේරින් හරි ගන්න 58යි. දැන් ඔයාලට 59 නිසා දැන් යන්න බෑනේ. 59 නිසා යන්න බෑ. දැන් ගොඩක් වෙලාවට 58 වෙනියා සහ 59 වෙනියා අතර පොඩි ලකුණු ගැප් එකක් තියෙනවා. සමහරවිට දශම ගාණක් වෙන්නත් පුළුවන්. අර එහෙම වුණාම ඒක කොච්චර වටිනවද කියලා තේරෙනවා. එක ලකුණක් කියන්නේ කොච්චර වටිනවද කියලා. ඒ නිසා ඉතින් අර මේ දැන් මම උගන්වපු දේවල් වලින් කොහොම හරි මේ ටික ගොඩ දාගෙන වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ වීඩියෝ ටික බලන්න. කොහොම හරි විනාඩි 15 වගේ තමයි උඩරිම තියෙන වීඩියෝ එකක කාලය. ඉතින් ඒ ටික පොඩ්ඩක් බලලා පොඩි වෙලාවක් නේ යන්නේ. පොඩි වෙලාවක් අරගෙන ඒක බලලා ඉවරලා ඊට පස්සේ මේ ගොඩ දාගන්න. හරි. එහෙනම් හොඳට එක්සෑම් ලියන්න good luck.